Hi friends, කොහොමද ඉතින් අද මම වෙනස් වීඩියෝ එකක් කරන්න යන්නේ. රුපියල් 1000ට ගන්න පුළුවන් මොනවද බඩු තියෙන්නේ? සර්වයිව් වෙන්න පුළුවන් දවසක් ඇතුළත හරි සතියකට හරි ඇති වෙන්න. මිනිස්සෙක්ට සුපර් මාකට් එකකට ගිහිල්ලා මොනවද ගන්න පුළුවන් බඩු තියෙන්නේ කියලා රුපියල් 1000කට ගන්න යන්නේ. ඉස්සෙල්ලාම ATM එකට ගිහිල්ලා රුපියල් 1000ක් ගන්න ඕනේ. රුපියල් 1000යි ATM එකේ විත්ඩ්‍රෝ කරගන්නේ. අපි බලමු මේ රුපියල් 1000 වියදම් කරලා මොනවද ගන්න පුළුවන් අපිට එදිනෙදා ජීවිතේ අපිට අවශ්‍ය වෙන බඩු මොනවද කියලා try එකක් දීලා බලමු. මුලින්ම ගිහින් ATM එකෙන් රුපියල් 1000ක් ගමු. පොඩ්ඩක් අයින් කරද නැත්නම් කෙලිම ගාලා ඕටි ගාලා ඉතින් බිත්තියක් විදියට බෝල් එකක් විදියට පේන්න තියක් ගන්න. පේන්ට් එකක් ගන්න. බිත්තියක් හදයිනේ. මුලින්ම යනවා guys පිළියන්දල උච්චිටි 2 එකට අපි ගිහිල්ලා බලමු මොනවද ගන්න තියෙන්නේ මේකේ කියලා රුපියල් 1000කට. මම ගන්න බලාපොරොත්තු වෙනවා හාල් එතකොටම පරිප්පු තව ලූණු ඒ වගේ දේවල් ගිහිල්ලා බලමු. තව 3-4ක් ගමුනේ 5ක් විතර. මුලින්ම ගන්නේ සුදු ලුණු ගත්තේ ඉතින් හොඳට තෝරලා ගන්න ඕනේ. මොකද කන්නනේ ගන්නේ. ඉතින් සුදු ලුණු ටික තෝරලා බෑග් එකට දාගන්නවා. දාගත්තට පස්සේ අපිට ගන්න තියෙනවා හාල් ටික කිර ගන්න ඕනේ. කිරා ගන්න ෆුඩ් සිටි එකේ එක්කෙනෙක් උදව් වුණා. ඔයගොල්ලෝ දන්නවනේ කොහොමද ඒගොල්ලෝ කිරලා දෙනවා කියලා. ඊට පස්සේ ලොකු ලුණුත් තෝරලා ගන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවා ලුණු නරක් වෙන්න පුළුවන් නේ. ඉතින් ඒතනත් හොඳට තෝරලා බලලා ගන්න ඕනේ. ඊට පස්සේ මම කන්න කැමතිම සෝයා මීට් පැකට් එකකුත් ගත්තා. ඊට පස්සේ පරිප්පු ඔයගොල්ලෝ දන්නවා පරිප්පු නැතුව වත් කන්න බෑනේ. ඉතින් පරිප්පු වලින් 500ක් ගත්තා වගේම උන්න බිල් කරගන්න ආවා. හරි guys ඔන්න බඩු ටික නම් ගත්තා. මෙතනින් 180යි ඉතුරුනේ රුපියල් 1000ක්. ඒ කියන්නේ අපිට ගිහිල්ලා තියෙනවා 720ක් වගේනේ. මෙතන 720 නෙමෙයි ගාන 820යි තමයි නියම ගාන. මට මෙතන පොඩ්ඩක් වරදිනවා. අපි වැදුම් මොන හරි කරන්න හාල් මැස්සෝ වගේ ගත්තොත් හොඳයි කියලා හිතනවා. හාල් මැස්සෝ මෙතන ගණන් හින්දා අපි වෙන තැනකින් ෆ්‍රයි එකක් දීලා බලමු. යන් ඊගාවට සතොස පැත්ත. යාළුවනේ මේ තියෙන්නේ සතොස මිල දර්ශනේ. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ බඩුවල මිල. ඉතින් යාළුවනේ මෙතන ටොක් ටොක් ගාලා ලොකු සද්දයක් එනවා. මෙතන ෆ්‍රිජ් එකේ අයිස් කඩන ගමන් තිබුණේ. ඒක ගැන හිතන්න එපා. ඉතින් ඒකයි මේ සොසේජස් එළිය දාලා තිබ්බේ. සොසේජස් එකක් රුපියල් 100යි වෙන්නේ. ඒ වුණාට හාල් මැස්සෝ ගුණයිනේ. අපි හාල් මැස්සෝ ගමු guys. ඊට පස්සේ මේක බිල් කරගත්තා අපි මෙතෙන්ට ඇවිල්ලා ඉතුරු නැහැ කියලා ඔන්න ටොපියකුත් දුන්නා. හාල් මැස්සෝ. අපි ඉතින් යාළුවනේ වැඩිපුර රුපියල් 100ක් ඉතුරු වෙච්ච හින්දා මම දැන් යනවා මාකට් එකට ගන්න කෙසෙල් ගන්න. කෙසෙල් රුපියල් 100කට වගේ ගන්න පුළුවන් මාකට් එකකින්. ඔයාලා දන්නවා ෆුඩ් සිටි එකකින් වගේ ගන්න බෑනේ. රුපියල් 100කට අපිට කෙහෙලවරියක් සෙට් කරගන්න පුළුවන්. ඉතින් කාලා මොන හරි තව අතුරුපසකුත් ගන්න පුළුවන් විදිහට තමයි මගේ ප්ලෑන් එක තියෙන්නේ. ඉතින් අපි බලමු රුපියල් 1000ට අතුරුපසකුත් එක්ක අපේ බජට් එක කම්ප්ලීට් කරගන්න පුළුවන් වෙයි නේද කියලා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලෝ ගෙස් කරන්න පුළුවන් නම් මේ ටවුන් එක කොහෙද කියලා. මම දැන් මාකට් එකට තමයි යන්න හදන්නේ. අපි රුපියල් 100ක කෙහෙල් ගන්නවා මෙතනින්. සීනි කෙහෙල් තමයි ලාභම දන්නවනේ. හරි guys ඔන්න බඩු ටික ගත්තා. වැඩිපුර සල්ලි ටිකක් ඉතුරු වෙච්ච හින්දා රුපියල් 100ක සීනි කෙහෙල් ගත්තා. ඔයගලන්ට පේන්නේ නැත්. ඔයගොල්ලෝ දැක්කනේ කොහමද? ඒත් එක්කම ගත්ත බඩු ටික ඔයගොල්ලෝ දැක්කනේ. අපි හාල් ගත්තා. ඒත් එක්කම සෝයා මීට් ගත්තා. ඊගාවට අවමිරිස් ගත්තා. සුදු ලුණු ගත්තා. බී ලුණු ගත්තා. හාල් මැස්සෝ ගත්තා සතසෙන්. ඊට පස්සේ පරිප්පු ගත්තා. ඔය ටික තමයි ගත්තේ. ඉතින් මම හිතනවා තව අපිට ඉතුරුනේ කීයද? ඉතුරුත් නැහැ නේ. රුපියල් 1000ටම හරියන්න බඩු ටික ඔක්කොම අරගත්තා. මේ ටික හොඳටම ඇති. ඉතින් guys ඔය විදිහට තමයි අපේ බඩු ටික ගත්තේ. සුදු ලුණු රුපියල් 100ක ගත්තා වගේම සහල් වලට රුපියල් 220ක් ගියා. ලොකු ලුණු රුපියල් 100ක ගත්ත වෙලාවේ අපි සෝයා මීට් වලට 190ක් වියදම් කරා. පරිප්පු වලට රුපියල් 150යි ගිය වගේම ඕගොල්ලෝ දැක්කේ නැති වුණාට රුපියල් 60ක මං අවමිරිස් ගත්තා. ඉතින් රුපියල් 80ක අපි හාල් මැස්සෝ ගත්ත වෙලාවේ අපිට රුපියල් 900ක් ගියපු නිසා රුපියල් ඉතුරු 100ෙන් අපි සීනි කෙසෙල් ගත්තා. ඉතින් ওই විදිහට තමයි අපේ බඩු ලයිස්තුව ගන්න පුළුවන්නේ රුපියල් 1000කට. ඉතින් මේකෙන් අපිට එක්කෙනෙක්ට දවස් 3කට වගේ ඇති වෙන්න සාමාන්‍ය කෙනෙක්ට කන්න පුළුවන්. ඉතින් මේ වගේ කන්ටෙන්ට්ස් දිගටම බලන්න අපිව subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. bye යාළුවනේ.